ජීවිතේ මටම ආදරේ පෙන් කුමරී මේක ගාණියගේ විටමින් C එක හනිසිනා යූස් කරලා මම අරගෙන තමයි යූස් කරන්නේ. බෙල් එක මම වැඩි සද්ද කරන්නේ අපේ අක්කනේ. මමගේ බොඩි බටර් බොඩි ක්‍රීම් මේක සම්මා බියුටි කියන එක ඔයාලගේ දැකලා පින්ටස් එකේ තියෙනවා. මේක මාල් ස්මූත් හරිම ස්මූත් ඇන්ඩ් මාල් මේක මොයිස්චරයිසර් ක්‍රීම් එක මම බලන්න පොල්සෝනක බලද්දි කොකොනට් ඔයිල් වලට තමයි මේක තියෙන්නේ. කොකොනට් ඔයිල්, ආගන් ඔයිල්, විටමින් E එන්න මුලදී ඊට පස්සේ ඉබා මම රෙඩි වෙන්න කලින් මගේ ෂූස් දාන්න. මම ෂූස් දාන්න කලින් මේක ක්‍රීම් රිච් ජැස්මින් බොඩි ලෝෂන් ඔරිජිනල් එක ඒක තමයි හපලට යූස් කරන්නේ. මම ගොඩාක් කාලේ ඉස්කෝලේ යන්නේ මම මාස ගානක් යන්නේ. So ජනරල් එකකට මම යන්නේ කියලා අපිට ඇඩ්මිෂන් දෙනවා. ඒ ඇඩ්මිෂන් ගන්න තමයි යන්නේ. සෝ යන්නේ ඉන්නේ එක්සෑම් ගන්න. එක්සෑම් නම් මම කියන්නේ මට බ්ලොග්ස් දාන්න වෙන්නේ නැහැ. තරක් වෙනවා. මට ඔයාලා ඒ ලෙවල් කරන කවුරුන මේ අවුරුදු 26 එකට කියන්න. ඒ පළවෙනි කමෙන්ට් එක දාන්න. ඔයාලා ස්කූල් and district එක මොකද කියලා. නැගිටලා මම මේ ටික මම එක කරන්න කප්පින් කරගෙන යනවා බොඩි ලෝෂන් ගාගෙන එහෙම ඊට බස් එක ඉස්සර ස්කූල් බස් එක නම් කියන්නේ ඒතර බස් එක නවත්තන්නේ මම එනවා සෝ දැන් මම යන්නේ මගේ ෂූස් දාන්න මම මේ ටික දාගන්නවා යුනිෆෝම් අඳින්න කලින් මොකද මේ නැගිටින නිසා පොඩ්ඩක් හෙම්බිලි ස්පීඩ් එකේ මොකද නැත්තම් මේ රැමෙන් යා දාන්නේ ගාම් පොඩි වෙනවා සෝ ඒ නිසා මම මේක දාගෙන යනවා ෂූස් දාගත්ත මම ඉක්මනට ඉයර්ෆෝන් ගන්න යනවා බුලතාවක භාගයේ මම දැන් මම මාස කාණකින් දාන්න ටයිලා
අපි දැන් යමු මම කොන්නේ පුතා. මම පොඩි කාලේ 10 11 වගේ වෙනකොට අම්මලා මම කොන්නේ කිව්වේ. but දැන් ඉතින් මම තමයි පුතා. ඉස්සෙල්ලා මම කොන්නේ හොඳට පීරගෙන අම්මා පිටිපස්ස බෙදලාද බලන්න හරියට. කොහමද අරගන්න? නෑනේ. ඔන්නේ බලන්න. ආට අවුවේ නේ. मैंने मैं ट्रेसर नीचे आगे लंबी का मैं फिर यूज़ करना फिर गया है ये बस एक पैसा पहले කියලා රිබන් එකකින් බැලගත්තා. බලන්න දෙන්න. නාසනේ දිගට එනකොට සොම වෙනස මෙහෙම ගැටෙනවා. welcome back to my cooking vlog. ඉතින් අද මම මේක cooking vlog එකක් කිව්වට ඇත්තට මම අද ගෙදර තනියෙන් හිටියේ. ඒ නිසා මට උයන්න කම්මැලි. මම ඒ නිසා හිතුවා මොන හරි පොඩි දෙයක් හදන් කරනවා කියලා. හැබැයි මට වැඩේ වැරදුනා. වැඩේ වැරදුනාට මම වීඩියෝ කරපු නිසා මට හිතෙනවා ඔයාලට ඒක ගේන්න ඕනි කියලා. අද මම යන්නේ chips හදන්න. මම ඇත්තට වෙනද හදලා තියෙනවා. but අද මම air fry එකේ තමයි ඒක හැදුවේ. එතකොට මට මම වෙනදා කන රස ආවේ නැහැ. මේක නම් ඉතින් 아무තුන් කියන්න ඕනේ නැහැ. ළමයි අලගෙඩියක් අරගෙන හොඳට හොදලා ඊට පස්සේ ඒක සුත්ත කරලා මම අයිස් වතුරයක් හදාගත්තා මේ කපපු ඒවා ටික දාන්න. ඔයාලට මේ වගේ රවුම් අර පෙති පෙති වගේ එහෙම කපා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඒ පෙත්ත පොඩ ලොකුවට කපලා මෙන්න මේ වගේ තීරු කපලා අර චිප්ස් එක වගේම ගන්න. ඉතින් මේ අයිස් වතුරකට දාන්න ඒක අර අයිස් වතුර දාලා පැද්දාම ක්‍රිස්පි වෙනවා. මම මේක රස නැහැ කිව්වේ මොකද මම මේක හැදුවේ එයාර් ෆ්‍රයි එකේ. එයාර් ෆ්‍රයි එකේ හැදුවාම අර බැදලා කන රස එන්නේ නැහැ. ඒ කියන්නේ මෙහෙමයි. ඒක ඩයට් ප්ලෑන් එකකට යන නැත්නම් තෙල් කන්න අකමැති කෙනෙක්ට නම් ඒක ඕකේ. but මට එහෙම අවුලක් නැහැනේ. ඒ නිසා මට මොනවා කෑවත් කොහොම කෑවත් මට රස තියෙන්න ඕනේ. ඒක ප්‍රෝටීන් තියෙනවද නැද්ද? ඒක අවුලක් නැහැ. රස තියෙනවා නම් මම කනවා. මට මේක රස නැහැ. මම ඔයාලට කියන්නේ ඔයාලා එහෙම ඩයට් ප්ලෑන් එක හරි තෙල් නැතුව කන්න එහෙම අදහසක් නැත්තම් අනිවාර්යෙන් මේක බදින්න. මොකද මේක බැද්දාම මාර රසයි. මම කලින් හදලා තියෙනවා. ඊට පස්සේ මම හිතුවා සොසේජස් එක අරගෙන ඒකත් පොඩ නිකන් අර බැදලා ගන්නවා කියලා මම ඇස්ට්‍රා දාලා ඊට පස්සේ ඒකට දැම්මා බාබකියු සෝස්.
ඊට පස්සේ මට හිතුණා මේක මෙහෙම දාන්න නැතුව පොඩි පොඩි වලට කපලා දානවා කියලා. ඊට පස්සේ මම අරක මෙහෙම කපුවා. ඊට පස්සේ මදි කියලා හිතුන නිසා තාට ටිකක් බාබකියු සෝස් දාලා. එතකොට මගේ චිප්ස් එක හර ගිහින් තිබ්බේ. ඊට පස්සේ මම ඒක අරගෙන ඔයාලට මම පෙන්නන්නම්. ඔන්න ඔහම තමයි තිබ්බේ. ඕක ඇත්තටම රස නැහැ. ඒකයි ඔහම තියෙන්නේ. හරිද? මේක මම දන්නවා මම බැද්දා නම් මේක මා රසට එනවා. ඊට පස්සේ මම පෙති පෙති කපු ටිකක් දැම්ම. ඒ ටිකත් එහෙම රසට ආවේ නැහැ. අනේ මට නිකන් හුලං කනවා වගේ. මට එහෙම ඇත්තටම එහෙම රසක් තමයි ආවේ. සොසේජස් ටික නම් අවුලක් නැහැ. කියන්නේ ඔය චිකන් එහෙම ඒව අවුලක් නැහැ. මම ඒව කාලා තියෙනවා යා ෆ්‍රයි එකේ. එහෙම අවුලක් නැහැ. අර චිප්ස් නම් සෙට් උන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් මම කිව්වා වගේ ගෙදර කවුරුත් හිටියේ නැහැ. ඒ නිසා මම ඉතින් තනියම මේක මෙහෙම තිබ්බොත් එහෙම මම අම්මා හොඳට බැනුම් අහන නිසා මම ඉක්මනට ඒ ටික හොදලා අස් කරලා දැම්මා. අද මම ඔයාලට පෙන්නන්නේ මම මේ පාර මේ එකේ මම ටෙම්පෝ එකකින් ගෙන්නපු ජුවලරි අයිටම්ස් මොනවද කියලා මම කලින් එකෙත් ගෙන්නුවා මම හිතන්නේ මම මගේ ෆස්ට්ම YouTube වීඩියෝ එකට පස්සේ ඒක ටෙම්පෝ මෝඩ් එකක් and ඊට පස්සේ මම පෙන්නේ මගේ last year එකේ මම ටෙම්පෝ එකකින් ගෙන්නපු මගේ ජුවලරි අයිටම් ටික ඒවා තාමත් මම හොඳට යූස් කරනවා but ඒවා දැන් හැම වෙලේම යූස් කරන නිසා මට හිතුණා පොඩ්ඩක් ආයෙ තව ටිකක් ගෙන්නන්න ඕන කියලා and මම ගොඩක්ම silver color use කරන කෙනෙක් නෙමෙයි silver color jewelry මම use කරන්නේ නැහැ so මට මේ පාර හිතුණා silver color jewelry පොඩ්ඩක් try කරලා බලන්න ඕනි කියලා so එනිස මම silver color එකත් මේ පාර order කරා මම පෙන්නනවා so මෙන්න මේක තමයි මම මේ පාර order කරේ ගොඩක් order කරේ නැහැ මොකද මං ගාව තියෙනවා ගොඩක් jewelry මට and Temu එකට ගියාම එකම design එක තියෙන නිසා මම හිතුවා ඒ නිසා මට නැති මට ඕන කියලා හිතුව ටික මම ගෙන්නුවේ and තව ටිකක් මේත් එක්කම ගෙන්නුවා jewelry item විතර නෙමෙයි මේ පාර ගෙන්නුවේ so මම ඔයාලට පෙන්නන්නම් මේක මම ඔයාලට මුලින්ම මේක පෙන්නන්නම් මේක මම ඇත්තටම ලොකු බලාපොරොත්තුවක් තියන් දාපු එකක් නෙමෙයි and මේ වගේම තමයි ඉතින් ඒක ලස්සනයි මෙන්න මේ වගේ බෑග් මෙන්න මේ වගේ බෑන්ගල් සෙට් එකක් මම ඔයාලා දන්නවනේ මම දානවා බෑන්ගල්ස් මාල් ලස්සනයි. ඉතින් ඒක පොඩක් එකම හැඩය නිසා මම හිතන පොඩක් වෙනස් ඒවා ගෙන්නන්න කියලා. but මම ගෙන්නලා තියෙන එකේ කලර් එක වෙනස්. ඒක gold color නෙමෙයි. ඒකට හේතුව මම පස්සේ තමයි අතර රීසනබල්. මම ඔයාලට පෙන්නන්න මගේ තියෙන එකත් එක්ක මේ බලන්න. ඔයාලා ඩිෆරන්ස් එක පේනවා ඇති මේකේ colors මේක ඩාර්ක් එකේ real gold color and මේක yellow gold color. මම මේක දාන්න නැතුව order කරේ මගේ වැරද්ද. ඉතින් ඔයාලත් තාම හරි jewelry item order කරනවා නම් yellow gold කියලා තියෙනවා order කරන්න එපා. මම ඔයාලට පෙන්නන්නම්. මම පොඩි වෙනසකටත් එක්කගෙන මම ඔයාලට මතකද මෙන්න මේ design එකයි මේකෙම තව design එකක් තියෙනවා. ඒ නිසා මම හිතුවා පොඩක් වෙනස් විදිහට. මේක මම හිතන්නේ ඔය function වලට වගේ නම් අවුලක් නැති වෙයි. but මම daily නම් use කරන්න බැරි වෙයි. මෙන්න මේක තියෙනවා. and ඊට පස්සේ normal එකක් තියෙනවා. මේක අර ඉවර වෙන්නම නැහැ ළමයි කියන්නේ මෙන්න මෙහෙම තියෙන and මේක අපිට ඇඩ්ජස්ට් කර ගන්න පුළුවන් පද කරලා කරගන්නත් පුළුවන් හරිද ඊට පස්සේ තියෙනවා මෙන්න මේ heart shape එක මම මේ කියන ඔයාලා පේනවා ඇති මේ දෙකේ වෙනස මේක නිකන් අර මම size එක ලොකුයිනේ මේක සීනි අනේ නිසා තමයි මම මේ ගෙන්නුවේ ඒක කලර් එක පොඩක් අවුල් ඊට පස්සේ අර වගේ මේක මේකේ තියෙන love කියලා එකක් තියෙනවා මේක තියෙනවා and normal එකක් තියෙනවා ඊට පස්සේ so මේක function ගිය අදින හොඳයි but daily නම් use කරන්න බැරි වෙයි so ඒ ටික and මම කිව්වාගේ මම Temu එකේම jewelry item order කරන එක තමයි මේක price එක පොඩක් reasonable and මාර්ම quality මම මේක ගිය අවුරුද්ද ගෙන්නේ but තාම හොඳටම use කරනවා
හැබැයි ඔයාලා බලලා ගන්න ඕනේ රිවිව් තියෙන ඒවා. ඒ කියන්නේ ඔයාලා ගිහින් බලන්න රිවිව්. ඒ රිවිව් තිබ්බට නේගේ ෆොටෝස් වීඩියෝස් දාලා දෙනවා. and එයාලා කියනවා කියන්නේ රිවිව් එකේ දානවා එයාලා කලර්ස් යනවා නම් මෙහෙම සටි කලර්ස් කියා ඔයාලට බලලා ගන්න පුළුවන්. එහෙම බලලා and රෝස් ගෝල්ඩ් ඊට පස්සේ yellow gold වගේ තියෙන ඒවා ගන්න එපා. ඒවා real gold කලර් වගේ නෙමෙයි. ලොකුවලක් නෑ but මම නම් ආස මෙන්න මේ gold කලර් එකට. so මේක තිබ්බේ මම 6ක්ද කොහෙද තිබ්බා. price එක නම් මාර රීසනබල්. ඊළඟට මම gold necklace එකක් order කරා. මම necklace තුනක් order කරලා තියෙනවා. my favorite one මෙන්න මේ pearl එකක් තියෙන එක. ඒ නිසා මේක තමයි හැමදාම ගන්න. මොකද ඕනම අඳුමකට ඕන විදිහට match වෙන එක. මොකද අනිත් ඒවල ගොඩක් pendant එක ලොකුයි. මම ගොඩක් මට necklace තිබ්බට ඒවා pendant ලොකුයි. ඒවා දාන්න බෑ හැම තැනටම. so ඒ නිසා මම මේ පාර මෙන්න මේ වගේ pendant එක පොඩි හරි පේනද පොඩි කොටුවක් වගේ තියෙන pendant එක මේක ගෙන්නවා. ඒකට මම gold color ගොඩක් ගෙන්නුවේ නැහැ. so ඒක දැකලා මම ආසෙ කරගත්තේ. එහෙම තමයි. ඊට පස්සේ මම පෙන්නන්න මම ගෙන්නපු සිල්වර් ඒවා ටික තව ගෝල්ඩ් එකක් තියෙනවා මම හිතන්නේ. මේ තියෙන රින්ග්ස් මේ රින්ග්ස් තුනක් තියෙන එකට. and මම රින්ග්ස් දාන්න මාර ආසයි but ඔයාලා කලින් එකේ දකින්න නැති මේ රින්ග්ස් මම ගෙන්නුවට ඇඩ්ජස්ට් කරන්න පුළුවන් කිව්වට ඒවට ලොකුයි. so මම මේක බලලා හොඳටම size එක බලලා හරි වෙනදී මාර ලස්සන. මේ සිල්වර් කලර් මම ආසයි. සිල්වර් කලර් එකේ තියෙනවා සිල්වර් කලර්ස් ගොඩක් තියෙනවා. but මම ආස මේක අර ස්ට්‍රීට් වෙයා වගේ ටයිප් එක ඩ්‍රෙස් කරද්දී මෙන්න මේ සිල්වර් කලර් එක තමයි ඩ්‍රෙස් කරනවා. මේක චුට්ටක් ඒ ටයිප් එක තාම චුට්ටක් වැඩි ඩ්‍රෙස් කරන්නේ නැහැ. but මට හිතෙනවා මේ පාර පොඩ්ඩක් සිල්වර් කලර් ගෙනල්ලා මේක මාර ලස්සනයි. ඒක නිකන් ඩයමන්ඩ්ස් එක අල්ලලා මාර ලස්සනයි. මේ පාර ඒවා නම් මට ගෝන් නැති. ඇත්තටම මම මේවා කලින් බැලුවා ඉතින්. මේවත් කලර්ස් යන්නේ නැහැ. මේ සිල්වර් වල කලර්ස් යනවා තියෙනවා. මේකත් කලර්ස් යන්නේ නැහැ. මාර ලස්සනයි. මම කිව්වා ගොඩාක් ලොකු ඒවට මම කැමති නෑ. මේ වගේ හරි ලස්සනයි. මම හිතුණා මේක පාර දාන්න නැහැ. මම ඔයාලට දාලා වෙන්නේ. ඊළඟ දින මම ආසාවෙන් ඕඩර් කරේ මගේ සිල්වර් නෙක්ලස් එක. ඔයාලට ගොඩක් අර ලොකු බැගි ටී-ෂර්ට් එකක් ඉඳලා මේ නෙක්ලස් දානවා. මම බැගි ටී-ෂර්ට් කොහොමද ක්ලාසස් කරන්න කියලා මම හිතින් අර ඒක ස්ටයිල් කරගෙන නැහැ. ඔගේ පෑන්ට් එකට ටී-ෂර්ට් එකක් දාගෙන යනවා. මෙන්න මේ වගේ තියෙන එක මාර ලස්සනයි. මම කිව්වාගේ මෙන්න මේ සිල්වර් කලර් දෙකම එකයි. මම මේ සිල්වර් කලර් එකෙන් ඕඩර් කරේ. ඔයාලට පේනවද දන්නේ නැහැ. මේ වගේ ස්ටයිල් එකක් තියෙනවා. මෙතන තියෙන එක පොඩ්ඩක් අර ෂයින් දිසෙනවා. ඔයාලට ගත්ත මේ කොරියන් කට්ටිය ගොඩක් දානවා. මේ පැත්තේ චේන් එකේ දෙකක් තියෙනවා. and මේ පැත්තේ ලොකු. මම එක තියලා පෙන්නන්නම්. මෙන්න මේ වගේ තමයි එන්නේ. මාර ලස්සන. මේකට මේ ඇඳුම ලස්සන තුනට සමහර ඇඳුම් තියෙන අඳින්න ඕනේ. මම මේ වගේ ඇඳුම් ටික ඕඩර් කරා. ඩ්‍රෙස් කරලා බලන්න මම ෂුවර් එකක් නෑ. but ඉතින් මම බලන්න try කරන්න දුබෑ. try කරන්න මම ගෙන්න කියලා බලන්න. දවස් දෙකේ පැකේජස් එක දිගට ආවා. මම බර්ත්ඩේ එකට ෆැමිලි එකකට උඩ ගන්න කියලා බර්ත්ඩේ එකට කිව්වා. කලින් ඉඳන්ම දෙනවා. so ඒ නිසා මම ඇඳුම් මම මේ ජුවලරි අයිටම් නම් මේකේ ඕඩර් කරනවා හිටියේ. මම තියෙන ජුවලරි එක නිසා and මම දන්නවා මම මේකට ගෙන්නුවා මම දැන් මේක ස්ටයිල් කරන්න තමයි 4යි දින්නේ ඔය යන ටික ඉතින් පිස් එක වගේ තමයි යන්නේ ක්ලාස් ගියපු විදිහටම. ක්ලාස් නම් කිසිම ගාණක් නැහැ ඔහේ යන්නේ. ඔයාලා ඉතින් ස්පෙෂල් ඩේ එකකට කොහේ හරි යනවා නම් තමයි ඉතින් පොඩ්ඩක් ඉතින් අර ඌමනාවේ ලෑස්තිලා යන්නේ. ඊළඟ දින මෙන්න මේකත් මම බල size 6 ගෙන්නුවා. ඉතින් size 6 එක size 6 එක තමයි මට මැච් වෙන්නේ. ඒකේ ඔයාලා පේනවද දන්නේ? ඩයමන්ඩ් ලස්සනයි මාර ලස්සනයි ඒක මෙහෙම තියෙන්නේ. ඒක ඩයමන්ඩ් තුනක් තියෙනවා. ආ ලස්සනයි ඒක. මට මං කිව්වා මට රින්ග්ස් දාන්න ආස නැහැ. රින්ග්ස් දාන්න නෑ මට size එක. මම බලලා ගෝල්ඩ් කලර් එකක් ගෙන්න ගත්තා. උඩර තියෙන ගෝල්ඩ් කලර් එක කුයි මට. සමහර මේක ගෙන්නවා. and ඒව කොහොමද මට ඩේලි දාන්න පුළුවන් ඒවා නෙමෙයි. ඒවා නිකන් අර ෆන්ක්ෂන් වල වගේ දාන්න පුළුවන් ලස්සන ලොකු එකක්. so ඒක තමයි මේක ගෙන්නේ. එච්චරයි මම මේ පාර ජුවලරි අයිටම් වලට ගෙන්නේ. මම ගාව ගොඩක් ගෙන්නේ. එකක් තමයි මම ගාව සෑහෙන තියෙනවා. එකම වගේ තියෙන ගොඩක් ටෙමෝ එකේ. and මම දැන් තාම ක්ලාස් එකට යනවා. ඩ්‍රෙස් කරන්නේ නැහැ නිසා මට දැකලා ආසිතල මම ගත්තා.
ගත්තා. and මම කිව්වා වගේ තෙමෝ එකේ jewelry item ගන්නව නම් හොඳයි. මොකද ඒවා මාර reasonable and ගොඩක් කාලයක් use කරන්න පුළුවන්. හැබැයි මම කිව්වා වගේ review බලලා ගන්න. photos and videos දාලා මම බලලා ගන්න පුළුවන්. ඒත් එක මම තව order කරා. මේවාට කියන නම මට ඒ නම කියව ගන්න බෑ. හරිද? සයන්ස් ගන්න කෙනෙක් නම් කියවන්න පුළුවන් ඇති. මේවා අර දත් වල තියෙන ඒ කියන්නේ ප්ලේට් ගන්න කට්ටිය ගොඩක් යූස් කරන එක. මේක මම ඔයාලට පෙන්නන්න. මේක අර කාලේ වුණාට පස්සේ අපේ දත් වල රැඳෙන දේවල් තමයි ප්ලේට් එකේ සමහර ඒවා බ්‍රෂ් කරාට යන්නේ නැහැ. අන්න ඒ වගේ ඒවා ඉක්කන්න ඔයාලට පේන්න ගන්න. අන්න මේ වගේ ඉතින් නිකන් නූලක් තියෙන්නේ. ඕකේ මේ නූලක් තියෙන. මේක එකපාරට එකයි යූස් කරන්න පුළුවන්. සෝ මේකේ තියෙනවා මේක 100ක් තියෙනවා. and මේක 50ක් තියෙනවා. දෙකම එකක්. මම දෙතර දවස් 150කට මට තියෙනවා. යා එහෙම තමයි තියෙන්නේ. මේ පාල් වෙනද මේ තියෙන්නේ. අනිත් අක්ෂර සුදු කරගන්න පුළුවන් එක. ඒක ගෙන්නවා. ඊට පස්සේ ඔයාලා මම පෙන්නන්නේ මෙන්න මේක. මම මේක යූස් කරනවා. මේකේ තියෙනවා මම හරියටම කරේ නැති නිසාද මම දන්නේ නැහැ. කොහොමද මේක මට ඇලුනේ නැහැ, ගැලුනේ නැහැ. බට් රිවිව් නම් හොඳට තිබ්බ මම හිතන්නේ සාමාන්‍යයෙන් ඒ කියලා තියෙන විදිහට කරන්න ඕනේ නැති. මම ආයෙත් ඔයාලට කරලා කියන රිසල්ට් ඕනේ කියලා මම ඒක ගෙන්නවා. ඊට පස්සේ තාම ගෙන්නවා. එන්න මේක මගේ කිව්වෝගේ මම හැමතිස්සෙම කිව්වේ මගේ මේක හැදලා තියෙන්නේ. බට් මම ගෙන්නේ ටේබල් එක උඩ තියෙන එක. මෙයාට පේනද නිකන් ටේබල් ලැම්ප් එකක් වගේ. බට් මට ඕනේ අර රින් එක ලයිට් රින් එකත් එක්ක තියෙනවා. මම මේක දැන් ආයේ ටෙමු නම් ඕඩර් කරන්නේ නැහැ. මෙහෙන් තමයි ඕඩර් එකක් දාන්න ඕනේ. ඉතින් ඒ ටික තමයි මගේ මේ පාර ටෙමු ඕඩර් එකේ මේ තව තිබ්බ අම්මගේ පොඩි පොඩි ඔය කිචන් එකට හැම මොනේ ඒවා ඒව දැන් අරගෙන යූස් කරලත් ඉවරයි. ගොඩක් කටි මම ඇහුවා ටෙමු ඕඩර්ස් කරා ටෙමු එනවද කියලා. මොකද මමත් බය වෙලා හිටිය හරියට මම ගොඩ කාලෙකින් දැම්මේ නැහැ ටෙමු ඕඩර් එක. මම ඊට සක්කගෙන ඇහුවා. ඒ අක්කත් ඇහුවා මගෙන් එයාට ෂුවර් නැහැ කියලා. බට් එනවා. ඕඩර් එකක් දැම්ම කියන්නේ මෙන්න මේ ටිකයි ඊට පස්සේ මේ ටික ඔක්කොම දැම්මේ අක්කා. හරිද? මෙන්න මේවා ටික දැම්මේ අපේ අක්කිගේ ඕඩර් එකකින්. එයා මොන හරි තව දැම්මා. එයාට ඕන ටිකක්. ඒ ටිකත් එක්ක තමයි මම මේ ටික දැම්මේ. තමයි වෙනම එකක් දැම්මේ. ඒකෙන් තමයි අර ජුවලරි ටික මම ගෙන්නේ. සෝ ඉතින් කොහමද මේ දෙකම ආවා. දාලා සතිය 3ක් හෝ 2ක් වගේ ඊට වඩා වැඩි නැහැ. ඉතින් ටෙමු ඕඩර්ස් එනවා. and මම කිව්වා වගේ හොඳට රිවිව් බලලා ඔයාලා ජුවලරි අයිටම් එක මොනවා ගත්ත රිවිව්ස් බලන්න. අර බඩගිනි හොඳට මම කන්න යනවා. බයි. මේ මටයි මේක මෙහෙම තියෙන්නේ නැත්තේ. ඕකේ මම මෙහෙම නැමිලා කතා කරනවා. මේ මොකද අරියම දෙන්නම් කැටයි. මෙහෙම තමයි මට කතා කරන්න ඕනේ. and මේක තමයි අර කයින්ඩ් එකේ ගෙනපු අනිත් එක. මම ඒක මෙන්න මේක තමයි ස්ටයිල් ලස්සනයි. මේකේ අනු හොඳ වුණොත් ඔයාලට පේජ් එක කියන්න. අනිත් ගලන්න පුළුවන්. මේක වෙනවා නම් හොඳයි. ගලන්න පුළුවන් විදිහට. මොකද නිකම් නෝ ඒක. බට් ඒක අපිට තව පැකින් එකක් දාලා ඉවරයි. ඒක මම ලයිට් කරේ. මම හිතුවේ මේක නිකන් අර නෝමල් ග්‍රීන් එකක් කියලා ඒක ගොඩක් හයිලයිට් කරන එක. and මේක තමයි ආසාවෙන් මම කවුරුහරි අහුවොත් මම කියන්නේ මගේ ෆේවරිට් කලර් එක පින්ක් කියලා. බට් ඔයාලා දකින්නදී මම ගොඩක් ඩ්‍රෙස් කරන්නේ නැහැ. හරිද බයි. so ඒ නිසා මම බ්ලැක් කලර් එකේ තව টොප් එකක් දෙන්නවා. ඒක දැකලා ආසලා බලමු. මම මේක නම් පොඩ්ඩක් නැහැ. green color. Normal light green है क्या? बस मुझे ना highlight color का चाहिए. राना ने pink color का pink color order करे हैं. हमें इसमें ये ना होने चाहिए इतना. तो एक माल इधर हमें मदर टूल में दाना मुझे इसके लिए इधर वाला है तो हम बेच देगा. ना इधर में लास्ट में चाहिए. हम थोड़ा दिखे वो देखो ये ना मुझे लास्ट समय में මේව ගත්තම මම ක්ලාස් එකේ ඉඳන් ඒ නිසා පොඩ්ඩක් මේ වගේ ඩිටේල් කොට් වෙනවා මට ප්‍රොසෙස් වල යන්න. අපි මේ ඕපන් කරලා මේක මේ black නේ black and maroon और brown का मिक्स है. अरे black में नहीं है देखो black so cool.
ඊට පස්සේ තියෙනවා මෙන්න මේක. මේක මම ආසාවෙන් දෙන්නේ මෙන්න මේ ෂේප් එක. බට් මේක කොටයිනේ. මම ඒක දිග එකක් ගෙන්නවා. So හරිම ලස්සන. ඒක නම් මැටීරියල් එක සුපර්. මේක උනා ළමයි මෙන්න මේ පේජ් එක. අර පේනවා. මම දැන් මේක ඩ්‍රෙස් කරන්නේ නැහැ. මම දැන් ටවුන් මේක මහන්සි. මම හිතනවා මට හොයලා දෙයි කියලා. ඔයාලා මේ ෆිනොලොජි එක ඕනේ නම් කියන්න මම ඔයාලට පෙන්නන්නම්. ඩ්‍රෙස් කරලා. So අද මෙයන්ත් එක තමයි මම පොඩ අයිරියට ගියේ. ඉතින් අද වීඩියෝ මෙතනින් ඉවරයි. I hope you enjoy my video and thank you for watching. See you next video. Bye bye. You come and fuck me. I feel so ordinary, except when you around me. Treat me like gold,